කාන්තා රෝග තියෙන ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමයි මොනවද කණ්ඩ හොඳ කෑම කණ්ඩ හොඳ නැති කෑම කියන එක. අපි ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත්. ආහාර සහ කාන්තා රෝග ගත්තාම විවිධ කාන්තා රෝග සඳහා විවිධ සුදුසු හා නුසුදුසු ආහාර තියෙනවා. උදාහරණයක් විදිහට මොනවා හරි ගර්භාෂයේ හරි ඩිම්බකෝෂයේ හරි ගෙඩි තත්ත්වයකින් පෙළෙන කාන්තාවකට හාතවාරිය, තල, සෝයා, එතකොට නට්ස් වර්ග තියෙන කෑම කන්න හොඳ නැහැ. නමුත් PCOD වගේ හෝමෝන් රෝගී තත්ත්වයකින් පෙළෙන කාන්තාවකට හාතවාරිය වගේ කෑම ඊටාම සුදුසු ආහාර විදිහට ගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවල් වල විශේෂයෙන් අපි දැකලා තියෙනවා PCOD වගේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ට ගර්භාෂය හෝ ඩිම්බකෝෂ ආශ්‍රිත ගෙඩි තත්ත්වයන් තියෙනවා. එවැනි අවස්ථාවක අර ආතවාරිය වගේ ආහාර ගැනීම සුදුසු නැහැ. මොකද අපි වැඩිපුර අවධානය දෙන්න ඕනේ. මොකද නිරන්තරයෙන්ම වැඩෙන නිසා වැඩිපුරම අපි අර ගෙඩියට තමයි අවධානය දෙන්න ඕනේ. ඉතින් මෙතනදී තව විශේෂ දෙයක් තියෙනවා. විශේෂයෙන් සමහර වෙලාවල් වලදී මේ කිසිම රෝගී තත්ත්වයක් නැතුව මදසරුභාවයෙන් පෙළෙන කාන්තාවන් ඉන්නවා. ඇඟේ උෂ්ණ ගතිය වැඩිකම නිසා. ඉතින් මෙවැනි කාන්තාවන්ට නම් උෂ්ණ අධික ආහාර ගැනීම සුදුසු නැහැ. කිසිම රෝගී තත්ත්වයක් තිබුණත් නැතත් උෂ්ණ අධික ආහාර ගැනීම මදසරුභාවයෙන් පෙළෙන කාන්තාවකට සුදුසු වන්නේ නැහැ. පොදුවේ නිරෝගී කෙනෙකුට කාන්තාවකට විශේෂයෙන්ම කන්න ඕන ආහාර සම්බන්ධයෙන් පොඩි අදහසක් කිව්වොත් උදේට මොන වගේ දේවල්ද දවල්ට කොහොමද රාත්‍රියට කොහොමද ඒ වගේම මේ ආහාර අතර පරතරය කොහොමද පවත්වා ගන්න ඕන කියන එකත් අපි පොඩ්ඩක් කතා කළොත්. සෑම කාන්තාවක්ම විශේෂයෙන් තමන්ගේ ශරීරයේ බර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නිවැරදි BMI අගය තියාගන්න ඕනේ. ඉතින් මෙතනදී උදෑසන ආහාරය විදියට ඇට වර්ගයක්, මස්, මාළු, පළතුළු, එළවලු, බිත්තර ඒ වගේ දෙයක් ගන්න පුළුවන්. ඊළඟට දිවා ආහාරය විදියට බත් කෝප්පයක් එක්ක අනිකුත් ව්‍යංජන ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඊළඟට රාත්‍රී ආහාරය ගන්නකොට අර කලින් අපි උදෑසන ආහාරයේදී කිව්වා වගේම එළවලු, පළතුරු, මස්, මාළු, බිත්තර වගේ දේවල් ආහාරයට ගන්න පුළුවන්. මෙතනදී රාත්‍රී ආහාරය ඉතාම වැදගත් වෙනවා. හේතුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දක්වලා තියෙන විදිහට රාත්‍රී ආහාරය හිරු බැස යන්න පෙර ලබා ගන්න ඕනේ. විශේෂයෙන් ලංකාව වගේ රටක හවස 6:00මාර 7 වෙන්න කලින් ඉර බැහැලා යනවා. ඉතින් ඒ වෙලාවට කලින් ආහාර අරගන්න ඕනේ. හැම වෙලෙම රාත්‍රී ආහාරය ගත්තට පස්සේ නිින්දත් රාත්‍රී ආහාරයත් අතර සාමාන්‍යයෙන් පැය කීපයක පරතරයක් තිබීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. මෙතනදී රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු නැවත උදෑසන ආහාරය ගන්න අතුරු අවම වශයෙන් පැය 15ක් 16ක් වගේ නිරාහාරව සිටීම ඉතා වැදගත් වෙන විශේෂ රෝගී තත්ත්වයකින් පෙළෙන කෙනෙක් නෙමෙයි නම්.